ඉතාම සන්තෝෂයි. සෙල්සියස් අංශක 27ක පමණ උෂ්ණත්වයක් තමයි තියෙන්නේ නේ මදු. බලපන්. ඇත්තට මදු ඇවිල්ලා තින්නේ අපේ වගාව ගැන පරීක්ෂණයක් කරන්න. මේ තියන්නේ අපේ චිලි තියෙනවා. තමනල් තියෙන්නේ. කැප්සිකම් බෙල් පෙපර් තියෙනවා. අද තක්කාලි තියෙනවා මේ තියෙන්නේ. ඉතින් ගොඩක් සන්තෝෂයි නේද මදු? අනිත් එක කෙනෙක් වෙලා විතරක් බෑ වගා කටයුතු කරන්න ඕන. ගොවි කටයුතු වල අපි නිරත වෙලා අපි වවමු රට නගමු. හරිද? ඒ වගේම හරිද? මේ තියෙන්නේ අද මේ කරලා නැත්තේ උයලා කරලා උයලා තියෙනවා. ඉතාලම සන්තෝෂ දවසක්. මදු ඇවිල්ලා ඉන්නවා අපිව බලන්න. ඉතින් අපි මේ වත්තෙන් කඩාගත්ත එළවලු තමයි මේතන වල තියෙන්නේ. අද අපි ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න තමයි යන්නේ නේ මදුවා. ඇත්තටම කිසිම ගැළවීමක් නැති ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි අපි හදන්නේ. මේ හත්තිලව් අපිට මීට් අයිටම් ඔක්කොම ගැළවෙනවා කියන අපි කරවලයි ඒවා ඔක්කොම එක්ක සම්බූලයි ෆ්‍රයිඩ් රයිස් එහෙම සීෆුඩ් කරවලා චිකන් පොඩි කිසිම ගැළවීමක් නැති ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි අපි දැන් හදන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පුරුදු වෙන්න කරන වැඩ නෙවෙයි අත්තරන්. එකතු කර ගන්නවා සෝල්පයක් කිව්වට ටිකක් වැඩිපුර දා ගන්න ඕන මොන කුඩකට හදන නිසා හොඳේ. හරිද? ෆ්‍රයිඩ් රයිස් එක. ඇත්තටම ඉතින් ඊටාම අප්සෙට් ෆ්‍රයිඩ් රයිස් එක තමයි හදන්නේ. අප්සෙට් නෑ. වෙනස්. සෝරි. ඊටස් දෙල්ල කරත් උනාට පස්සේ අපි තාම රතුන්නේ නැහැ. තාම රතුන්නේ නැහැ. රත් වෙලා නෑලු. අපි ඒක ඊට තියනවා රත් වෙන්න. හරි. බඩු බාන පිටිය සකස් කරගන්න ඕනේ. සුමුවා නම් මම හත්තිලව් ටික තියනවා. ඊට පස්සේ දැන් මේ තිබන් ගන්න. ආකාරයට විතර ෂෙෆ් මේ ආකාරයෙන් තාම සන්තෝෂයි නේද? බලන්න මේකේ තියෙන සැප. විතරේ සැපට කුක් වෙනවා. ඇත්තටම මේ මදු කියන්නේ ඉතින් ඇත්තටම අපි මතක් කරන්න ඕනේ අපේ නැෂනල් ප්ලේස් කරපු නේද? අපේ ජාතික සූර්යයක් විදියට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. ඇත්තටම නේද? ඕන එකක් විසික් කරනවා ඒ කාලේ. මේක විසික් කරන්නේ. ඊට පස්සේ අපි එකතු කර ගන්නවා අපි හත්තිලව්වේ ජින්ජර් සහ ගාලික් සුදු ලුණු. ඊට පස්සේ ඒක හත්තිලව් ටික මෙයා වෙද්දී අපි මැජික් එක එකතු කරනවා. මැජික් පවුඩර් එක වගේ කරනවා. හරිද? මැජික් එක දැම්ම ගමන් ඉතින් ඔය මොනවද ඊයෝගේ නම? මේක වෙජිතා. ඒකේ මේ MSG නෑ කියලා ගහලා තිබ්බා. MSG තිබ්බත් ඉතින් අවුලක් නෑ. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හරිද? ඊට පස්සේ අපි අපේ මීට් අයිටම් ටික අපි එකතු කරගන්නවා. හරිද? මේ ආකාරයට ලොකු ඉතාලම ලොකු කැබලි තමයි අපිට තියෙන්නේ. හරිද? දැන් මේ මොනවද ලොබ්ස්ටර්ස් නේ? ඒක බේබග්. ඔව්. හොඳට මිශ්‍ර කරගන්නවා. ඒ ආකාරයට ඉතාලම හොඳ පොසිටිව් එනර්ජි එකක් තියෙනවා කියලා අපිට දැන් පේනවා. නේද මදුවා? අනිවාර්යෙන්. කොහොමද ඒක? ඉතාලම රසවත්. කොහොමද සුවඳ? හා. හරිම රසවත් සුවඳවත්. කැම වේලකට මුල පිරුවා. තාම අවසන් නෑ. ඉතින් අපි රසවත් තමයි බලාපොරොත්තු වෙන්නේ.
ආරේ කොර. හරිද? with energy. With energy, positive. Positive? With energy, positive energy. සන්තෝෂයි නේද? සන්තෝෂම්. කරුවේ පාරුවේ සැපේ සනීපේ. සද්ද වෙනයි, සබ කෝලේ වෙනයි, බස්ස වෙනයි, වක මූණ වෙනයි. සරමෙන් සෙමෙන් පිස්සු හැදෙයි, මැස්සු මැරෙයි. කැරට් කනවද හඳේ, ආවා ලිඳේ. ඒ වගේ උත්තාම සන්තෝෂ දවසක් තමයි. ඇත්තටම පොසිටිව් මිනිස්සු වටේ ඉන්නකොට ඒ පොසිටිව් එනර්ජි එක අපිට නිරන්තරයෙන්ම දැනෙනවා. නේද? මොකද වාචාලය වගේ කියවනවා නේද? නෑ හොඳයි ඒක ලස්සනට ආවා. වාචාල ගතියක් තියෙනවා ඉතින් වාචාලයි කියලා මොනවා කරන්නද ඉතින් සමහරවල් බඩුන් ගන්න අවස්ථාවක් තියෙනවා නැතුවම නෙමෙයි. මේ වාචාලකම නිසා මේ බට් ටික අපේ වයිට්ටදී උනේ නැත්තම් කේස් ඊට පස්සේ අපි මේ ආකාරයට එකතු කරගන්නවා කැරට්. හොඳේ? කැරට් කනවද හඳේ, හාවා ලිඳේ. කියන්න බලන්න ඒක. කැරට් කනවද හඳේ, ආවා ලිඳේ. හාවා ලිඳේ. කැරට් කනවද හඳේ, හාවා ලිඳේ. කියන්නේ ඒ වගේ ඉතින් බලන්න දැන් තාම පොසිටිව් එනර්ජි එකක් තියෙන්නේ. කලාත්මක භාවය බලන්න. කලාත්මකයි. කලාත්මක භාවය බලන්න බත් එකේ. කලාත්මකයි සුවඳ වගේම දැන් වර්ණය එන විදිය. එන අනිවාර්යයෙන්ම එතකොට අපි ඊළඟට ලුණු ස්වල්පයක් අපි එකතු කරගන්නවා මේ වැඩි එපා. ගෙත දැම්මා. පස්සේ අපි මේ රසකාරක ඔයිස්ටර් සෝස් අපි එකතු කරගන්නවා. ඊට පස්සේ ෆිෂ් සෝස් එක අපි එකතු කරගන්නවා මේ ආකාරයට. තාම රසවත්. මේ රස තව ටිකක් වැඩි කරගන්න නේද? සෝයි සෝස් ස්වල්පයක් අපි එකතු කරගන්නවා. හොඳයි. දැන් තමයි අපිට මේකේ ශ්‍රී ලංකු ෆ්ලේවර් එක එන්නේ මේ කොච්චි මේක ඇත්තටම මගේ අදහසක් නෙමෙයි. මේක මදුවගේ අදහසක්. එයාට තමයි මේ කොච්චි ඕනේ කිව්වේ නේ මදුවා. අනිවාර්යයෙන්. ඉතින් කොච්චි මේ කොච්චි දාලා සැරට සුපිරියට ලංකන් ස්ටයිල් එකට අනිවාර්යයෙන්. හරිද? සන්තෝෂයි. පුදුම සන්තෝෂයක් තමයි ඉතින්. crack pepper. Superior ini. Correct. C-O-R-E. Correct. Noise. Balapangko positive energy එක මතුවා. ලස්සන කොහමද? කොර නේද? අඩ සුපිරියේ. ඉතින් ගොඩක් සන්තෝෂ දවසක් අද මාගේ සහෝදරිය ඇවිල්ලා ඉන්නවා. සහෝදරිය දෙදෙනාම. හරිද? ගොඩක් සන්තෝෂ. පුදුම සන්තෝෂයක් තමයි හිතේ තියෙන්නේ. දැන් බලන්න රස බලන්න මතුවා මේ හැම තැනම දාගෙන අවුලක් නැහැ ඉතින් නේද? පොඩි අවුලක් තියෙනවා ඒත් අවුලක් නැහැ. රස කොහොමද කියලා බලපන්. කොහොමද සැපද? සැප නේද? එල්ලගිරි සුපිරි කොර. අපි දැන් අපි පිළියෙල කරගත්ත ෆ්‍රයිඩ් රයිස් එක කන්න යන්නේ. හරිද? මේ ඉන්නේ මදුවා. මේ වරෙන් මේවා කන්න මේ ෆ්‍රයිඩ් රයිස් එක කන්න යන්නේ ඊටාම අප්සෙට් විදියකට. මේකට අපි දාගන්නවා පරිප්පුයි, සම්බෝලයි, කජු, එතකොට මොන්චි, මේ මොනවද මචං හාල් මැස්සෝ, එතකොට කරවල සහ චිකන්. මේ ඔක්කොම ටික දාගෙන තමයි මේ ෆ්‍රයිඩ් රයිස් එක අපි කන්නේ. ඉතින් මේ ෆ්‍රයිඩ් රයිස් එක හොයාගත්ත මම දන්නේ මේක කොයිද මචං චයිනීස්ද මේක. ඉතින් චයිනීස් මිනිස්සුන්ගෙන් අපි සමාව අයදිනවා. නැහැ කොහොම හරි සමා වෙන්න අපි මේක පොඩ්ඩක් අපි ශ්‍රී ලංකන් වයිබ් එකක් දෙනවා මේක කන්න. හරිද? ඉතින් බොහොම ස්තුතියි. Thank you so much but don't come too much. දුවා අද අපි බීලා කතා කරන්න හදන්නේ අපිට තියෙන ප්‍රශ්න ගැන. හරිද? බොහොම සන්තෝෂයි හොඳේ.